අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට තායිලන්තයේ සිට සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලා 209ක් වැඩම කරන ලදී. දින 6ක් පුරා මෙරට ප්‍රධාන පෙළේ වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ථේරවාදී බුදුදහමේ අගය ලොවට කියන්නට උන්වහන්සේලා සැදී පැහැදී සිටිනවා. අනුරාධපුරයේ පොළොන්නරුව අටමස්ථානය ඇතුළු වෙහෙර විහාරස්ථාන රැසක් වැඳ පුදා ගැනීමට නියමිත සාමණේර භික්ෂූන් වහන්සේලා තායිලන්තයේ සිට අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඉතාමත් හරසරින් පිළිගන්නා ලදී.